ගිටාර් ප්ලේ කරන්න ආස ගිටාර් එකක් තියෙන මුකුත්ම බැරි කෙනෙක්ට A to Z ගිටාර් ප්ලේ කරන්න මුලින් ඉඳලම පොඩි වීඩියෝස් වෙන්න. අපි මේ ගිටාර් එක ගත්තාම ප්ලේ කරන්න කලින් මුලින්ම ටියුන් කරන්න ඕනේ. අපිට ගෙදරදී ටියුන් කරන්න Play Store එකේ App Store එකේ තියෙනවා ගිටාර් ටියුනර් apps ඕනි තරම්. අපිට ඒකක් දාගෙන ඒ විදිහට ටියුන් කරගන්න පුළුවන්. අපි සින්දුවක් හරි ලීඩ් පාර්ට් එකක් හරි කෝඩ් එකක් හරි ප්ලේ කරනකොට ඔබ දැකලා ඇති ගිටාර් එකෙන් කෝඩ්ස් අල්ලනවා. එතකොට අපි මුලින්ම එහෙම ප්ලේ කරන්න මේ අපේ ඇඟිලි ටික පුරු කරන්න ඕනේ ෆ්‍රෙට් බෝඩ් එකේ. මේ ප්ලේ කරන කම්බිය වල තියෙන ස්ට්‍රිං කියලා. එතකොට මේ කොටස ෆ්‍රෙට් බෝඩ් එක. මේ පුරු වලට අපි කියනවා ෆ්‍රෙට්ස් කියලා. එතකොට මුලින්ම අපි සින්දුවක් හරි මොකක් හරි ප්ලේ කරන්න කලින් මේ අපේ ඇඟිලි ටික ෆ්‍රෙට් බෝඩ් එකට පුරු කරන්න. අපි ඒකට මම පොඩි එක්සර්සයිස් එකක් කියලා දෙනවා. අපේ මේ බේස් ස්ට්‍රිං එක ඉතින් මුලින්ම මෙහෙම අතහැරලා ප්ලේ කරනවා. ඊට පස්සේ මේ පළවෙනි ඇඟිල්ලෙන් පළවෙනි ෆ්‍රෙට් එක ප්ලේ කරනවා. දෙවෙනි ඇඟිල්ලෙන් දෙවෙනි ෆ්‍රෙට් එක, තුන්වෙනි ඇඟිල්ලෙන් තුන්වෙනි ෆ්‍රෙට් එක. කොහොම මේ අපේ ඇඟිලි හතර මේ ෆ්‍රෙට් හතරට අපි මුලින් පුරු කරගෙන ඉන්න ඕනේ. ඒ විදිහට අපි මේ හැම ස්ට්‍රිං එකකම ඒ එක්සර්සයිස් එක කරනවා. මුලින්ම පුම් බැරි කෙනෙක් නම් හිමීට ගොඩක් හිමීට මේක කරන්න ටික 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 ප්‍රැක්ටිස් කරලා මේක ස්පීඩ් කරගන්න. ඔය විදිහට අපි ආරෝහණ පිළිවෙලට මේ පැත්තට ගියාට පස්සේ අපිට ආපහු එක රිවර්ස් වෙන්න පුළුවන්. ඉතින් අපිට කෝඩ් එකක් හරි සින්දුවක් හරි ප්ලේ කරන්න කලින් මේ ක්‍රමයේ වගේ අපේ ඇඟිලි ටික ෆ්‍රෙට් බෝඩ් එකට හොඳට හුරු කරගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඇඟිලි ටික මුලින්ම හුරු කරගත්තාම අපිට ඕනම දෙයක් ප්ලේ කරන්න ලේසියි. මගේ වීඩියෝ සීරීස් එකක් බලන්න මේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට ගිටාර් ඉගෙන ගන්න ආස යාළුවෙක් ළමෙක් කවුරු හරි ඉන්නවනම් එයාට වැදගත් වෙයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක share කරන්න. ඊළඟට මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට ඒක බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට ප්‍රැක්ටිස් කරන අතරදී මොකක් හරි ගැටලුවක් ආවොත් වීඩියෝ එකට comment එකක් දාන්න. එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.